ඔන්න එහෙනම් ඔයා දැන් version controlling series එකේ දෙවෙනි වීඩියෝ එක තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී සමන්ට උන අකර තැබ්බවට හොඳට මතක ඇති. ඉතින් එයා වැඩ කර හිටිය කෝඩ් එක එයා ගතින් ඩිලීට් වෙලා. ඉතින් දැන් සමන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ එයා වැඩ කර හිටිය කෝඩ් එක ආයෙ රීස්ටෝර් කරගන්න විදිහක් නැතුව. ඉතින් ඔන්න අපි අද බලමු සමන්ට උන ප්‍රශ්නේ කොහොමද version control වලින් විසඳගන්නේ කියලා අපි අද බලමු. එහෙනම් අපි යමු ස්ලයිඩ් එකට. හරි මේ තියෙන්නේ මම අද ඔයාලට මේක පැහැදිලි කරන්න යූස් කරන ඩයග්‍රෑම් එක. ඉතින් මෙතන මේ තියෙනවා feature 2 master feature 3 කියලා. ඉතින් ඒක ගැන හිතන්න එපා මම මේක ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ master branch එක කියන්නේ අපි වැඩ කරන main project එක. ඔයාලා හිතන්නකෝ. ඒකට master කියලා තියෙන එකේ 1.1 1.2 1.3 කියලා හඳුන්වලා තියෙන්නේ එක version. මොන දැන් සමන් සඳුදා ඇවිල්ලා වැඩ කරනවා. සඳුදා ඇවිල්ලා වැඩ කරන ටික තමයි 1.1 කියන්නේ. ඔන්න දැන් ඊට පස්සේ අඟහරුවාද ඇවිල්ලා වැඩ කරනවා සමන්. ඒක තමයි 1.2 කියන්නේ. ඊට පස්සේ බදාද ඇවිල්ලා වැඩ කරනවා. බදාද ඇවිල්ලා වැඩ කරන එක තමයි 1.3 කියන්නේ. එහෙම එයා ඒ දවසින් දවස් වැඩ කරන ටික තමයි ඒ තියෙන්නේ. ඒව version කරලා. එතකොට එයා අලුතෙන් මොකක් හරි feature එකක් add කරොත් ඒ දවසේ version එක දාලා ඒක add කරනවා එතකොට. ඔන්න දැන් සමන්ට උන ප්‍රශ්නේ වාට මතක ඇතිනේ. ඉතින් සමන්ට මොකද වුනේ? සමන් කලින් වැඩ කර හිටියේ ප්‍රොජෙක්ට් එකේ එයාගේ අතින් ඩිලීට් වුණා. ඉතින් ඩිලීට් වුණාට පස්සේ එයාට ඒක රීස්ටෝර් කරගන්න විදිහක් නැහැ. මොකද එයා version controlling මුකුත් යූස් කරන්නේ නැති නිසා. ඔන්න දැන් version controlling යූස් කරනකොට ඔයා දැන් බදාද වැඩ කර හිටිය කෝඩ් එක ඔයාගේ අතින් ඩිලීට් වෙලා හරි මොනවා හරි වෙලා අයින් වෙලා ගියොත් ඔන්න දැන් ඔයාට ඊට කලින් දවසේ වැඩ කර තිබ්බ කෝඩ් එක තියෙනවා. ඒක ඔයාට ආයෙ නැවතත් බදාද රීස්ටෝර් කරගන්න පුළුවන්. ඒකට දැන් සමන් version controlling use කරා නම් කලින් තිබ්බ version එක යාට නැවත රීස්ටෝර් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. මම හිතනවා ඔයාට ඒක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔන්න දැන් සමන් මේ වැඩ කර ඉන්න project එකට මේ social media app එකට ඔන්න දැන් තවත් දෙන්නෙක් join වෙනවා. ඒ දෙන්නම එක්කෙනෙක් එක feature එකක් හදනවා. අනිත් එක්කෙනා තව feature එකක් හදනවා කියලා හිතන්නකෝ දැන් ඔන්න. ඉතින් දැන් ඔන්න සමන් මේන් ප්‍රොජෙක්ට් එකේ තමයි සමන් වැඩ කරන්නේ. ඒ කියන්නේ මාස්ටර් එකේ. ඊට පස්සේ ඔන්න දැන් අලුත් දෙන්නක් join වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙන්නට ඔන්න දැන් අලුත් branch එකක් හදලා දෙනවා මාස්ටර් එකෙන්. එතකොට මාස්ටර් එකේ තියෙනවා full project එක. එතකොට ඒ full project එකෙන් තව copy එකක් තමයි මේ feature 2 feature 3 කියලා අපි sub branch විදියට කඩලා දෙන්නේ. එතකොට ඒ branch වල අර මේන් එකේ මාස්ටර් එකේ සමන් වැඩ කර තිබ්බ full code එකම තියෙනවා. එතකොට සමන් වැඩ කර ඉන්න මේන් project එකේ අලුතෙන් join වෙන දෙන්න වැඩ කරන කොටසෙයි conflict එකක් එන්නේ නැහැ. මොකද මේ තුනම වෙන වෙනම යන්නේ. දැන් ඔය තුන් දෙනාම එකම project එකේ වැඩ කරොත් තමයි conflict එකක් ඇවිල්ලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මේ විදිහට branch කඩලා වැඩ කරාන් පස්සේ ඒක එක්කන වැඩ කරන feature එක විතරක් කරගෙන යන්න පුළුවන්. main project එකේ code එකට කිසිම බාධාවක් වෙන්නේ නැතුව. හරිද? ඔන්න දැන් feature 2 කියන branch එකේදී වැඩ කරන එකන වැඩ කරනවා කියලා හිතන්නකෝ post creation එක. ඊට පස්සේ master එකේ වැඩ කරන සමන් වැඩ කරනවා කියලා හිතන්නකෝ social media profile එක හදන එකේ. ඊට පස්සේ feature 3 කියන branch එකේ වැඩ කරන එකන හදනවා කියන හිතන්නකෝ social media app එකේ wall එක. මේ තුන් දෙනා ඔන්න දැන් main code එකට කිසිම බාධාවක් වෙන්නේ නැතුව වැඩ කරගෙන යනවා. ඊට පස්සේ දැන් feature 3 කියන එකන version 1.1 කියන master branch එකේ version එකෙන් ඔන්න branch එක කඩලා version 1.11 ඊට පස්සේ version 1.1 1.12 ඊට පස්සේ 1.1.3 1.1.4 කියලා version විදියට එයාගේ වැඩ ටික කරගෙන ගිහිල්ලා අවසානයේ එයාගේ feature එක develop කරලා ඉවරනායින් පස්සේ ඔන්න දැන් එයා merge කරනවා main branch එකට. merge කරාන් පස්සේ මොකද වෙන්නේ? එයා කරපු අලුත් feature එකත් අර අපේ main project එකට add වෙනවා. ඒ add වුණායින් පස්සේ ඔයාලට ඒ ඔක්කොම features එකතු වෙලා අපිට බලා ගන්න පුළුවන් final product එකේදී. ඒ වගේම තමයි feature 2 කියන එක නත් වැඩ කරලා ඉවරනායින් පස්සේ එයාත් merge එකක් දානවා master එකට. එතකොට එයාගේ feature එකත් මේ final product එකේ include වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි version controlling වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනකොට. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනකම් ඔයාලට සුබ දවසක් වේවා.